ඩාලෝලි හිතවතුනි හිතවතියනි ඔබ බලාගෙන හිටිය නේද මගෙන් මේ ලෝක කුසලාන පාපන්දු මහතරගේ ජයග්‍රහණය කොයි ආකාරයට නිම වෙයිද කියන එක මගෙන් දැනගන්නට මට බොහෝ අය කතා කරා. ඔබ දන්නා මම දිගටම පසුගිය කාලේ සියලුම තරඟ ක්‍රීඩා තරඟවල ප්‍රතිඵල දිගින් දිගටම ගෙනාවා. ඒ සියලුම තරඟවල ප්‍රතිඵල ඔබට ගෙනාවා වගේම ඒවා ඒ ආකාරයෙන්ම සාර්ථක වුණ බවත් ඔබ දන්නවා. ඒ නිසා තමයි ඔබ මගෙන් බලාපොරොත්තු වුණේ මේ වෙලාවේ මේ ලෝක කුසලාන පාපන් තරඟේ ජයග්‍රහණය කොහොම හිමි වෙයිද කාට හිමි වෙයිද කියන එක. නමුත් මේ 20 වෙනිදා තියෙන අවසාන මහා තරඟය තව දින කිහිපයකින් නොබෝ දිනකින් 20 වෙනිදා පැවැත්වෙන තරඟයට ඉදිරිපත් වෙන තරඟ කණ්ඩායම් දෙක තමයි ආජන්ටිනාව සහ ඉස්පාඤ්ඤය කියන රටවල් දෙක තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ රටවල් දෙකෙන් ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක තමයි ඔබට ඊළඟට තියෙන ගැටලුව. ඔබ බලාපොරොත්තු වෙන දෙන්නේ. ඒකත් මම දැන් කියනවා. ඒ සඳහා බොහෝ අය මගෙන් ඇහුවා ආජන්ටිනාව නේද ජයග්‍රහණය කරන්න කියලා. මම නම් කිව්වා ඒක මම කියන්නේ නැහැ. මෙන්න මම කියනවා අද ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක. ඒ තමයි මේ වන විට මම දකින ක්‍රමය හා මම දකින ජෝතිෂ මතය හා දකිනවා ආජන්ටිනාවට වඩා 51% ලකුණු 1 ප්‍රතිශතයක් හිමි කරගන්නට ඉස්පාඤ්ඤයට හැකියාව තිබෙනවා. එහෙමනම්